ඌනන විභාජනයේ දෙකට දැන් මෙන්න මේ සෛල දෙක තමයි ලක් වෙන්න යන්නේ. හොඳට බලන්න ඒකේ නිල් පාට වර්ණ දේහයක් තියෙනවා. ඒකේ අවතරණය වෙලානේ තියෙන්නේ දැන්. ඌනනේ එකේදී අවතරණය වීමක් සිද්ධ වුණු නිසා ඒකට රතු පාට කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කළු පාට වර්ණ දේහයක් තියෙනවා. ඒක අවතරණය වුණු හින්දා ඒකට කොළ පාට කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. මෙන්න අනිත් සෛලය. දැන් මේ තියෙන්නේ ඌනනේ එක විභාජනයේ අවසානයේදී හැදුන සෛල දෙක. ඒ එකක් මේ රතු පාට වර්ණ දේහයක් තියෙන්නේ. ඒකේ නිල් පාට කෑල්ලක් තියෙනවා අවතරණය වීම හින්දා. මේ කොළ පාට වර්ණ දේහයක් තියෙනවා. ඒකේ කළු පාට කෑල්ලක් තියෙනවා අවතරණය වීම හින්දා. ඔන්න ওই දෙක තමයි දැන් ඌනනේ විභාජනයේ දෙකට ලක් වෙන්න යන්නේ. එතකොට ප්‍රාක් කලාවේදී ඉස්සරලාම මේ දැන් න්‍යෂ්ටි ආවරණය නොපෙනී යනවා, න්‍යෂ්ටිකාව නොපෙනී යනවා, වර්ණ දේහ කෙටි වෙලා ඝන වෙලා. ආලෝක අන්වීක්ෂයෙන් පේන ගානට දෘශ්‍යමාන වෙනවා. ඊට පස්සේ තව මොනවද ප්‍රාක් කලාවේදී වෙන්නේ? කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට ගමන් කරන්න පටන් ගන්නවා. ඒවා සාමාන්‍ය දේවල්නේ. දැන් ඌනනය දෙක කියන එක සාමාන්‍යයෙන් අනූනනයට සමානයි. අනූනනයේ විදිහට තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ වගේ දැන් මේක සත්ත්ව සෛලයක් හින්දා තර්කුව හැදෙනවා. සහ තුරුව කියන්නේ මොනවද කියලා අපි කලින් පැහැදිලි කරලා තියෙනවා. කලින් වීඩියෝස් බලපුවම තේරෙයි. එතකොට මෙන්න මේකේ ගිහිල්ලා තර්කු තන්තු මේ වර්ණ දේහ වලට සෙට් වෙනවා. මෙන්න මේ කයිනෙටෝකෝර් හරහා. කයිනෙටෝකෝර් කියන ප්‍රෝටීන් එක හරහා තමයි වර්ණ දේහයට සම්බන්ධ වෙන්නේ. හරිද? මෙන්න මේ යට පැත්තටත් මෙහෙම තර්කු තන්තු ඇවිල්ලා සම්බන්ධ වෙනවා මේ කේන්ද්‍ර දේහයක ඉඳලා. එතකොට මේකට මේ වර්ණ දේහෙත් මෙන්න මෙහෙම ඇවිල්ලා තර්කු තන්තු සෙට් වෙනවා. ඒ වගේම මේකෙන් එකක් ගිහිල්ලා ඔන්න මේ පැත්තේ ප්‍රතිවිරුද්ධ ද්‍රවයට සෙට් වෙනවා. ඔය විදිහට තර්කු තන්තු සම්බන්ධ වෙනවා. තර්කු ශුද්ධ නාලිකා. ඊට පස්සේ මෙතෙන්ට මේකෙත් ඔය කතන්දරේ ඔහොමම වෙනවනේ. හරිද? මේක දැන් උන දෙපැත්තට යන්න පටන් ගන්න තියෙන්නේ මොනවද? කේන්ද්‍ර දේහ. ද්‍රව දෙකට ගමන් කරන්න පටන් ගන්නවා. ඒකෙත් තර්කු ශුද්ධ නාලිකා ඇවිල්ලා සම්බන්ධ වෙනවා. කෙලින්ම උන් එක පැත්තකට සම්බන්ධ වුණා. මේ අනිත් පැත්තට සම්බන්ධ වුණා. ඊට පස්සේ මේකෙන් මේ පැත්තට සම්බන්ධ වෙනවා. මේකෙන් මේ පැත්තට සම්බන්ධ වෙනවා. දැන් අනූනනයේ සිද්ධ වුණු විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. රයිට් ඔච්චරයි කතන්දරේ. ඊට පස්සේ යනවා යෝග කලාවේ තියෙන සෛලයක් මෙන්න මේ වගේ. යෝග කලාවේ තියෙන සෛල දෙක අඳිනවා දැන්. යෝග කලාවට එනවා. ඔන්න ඔතන පොඩි වැදගත් දෙයක් තියෙනවා. යෝග කලාවට ආවට පස්සේ දැන් මේ යෝග කලා තලය මත මේක පෙළ ගැහෙන්න එපැයි. යෝග කලා තලය මත පෙළ ගැහෙන්න ඕනේ දැන් මේ වර්ණ දේහ දෙක. එතකොට මෙතනදී මතක තියාගන්න යෝග කලා තලය අර කලින් ඌනනේ එකේදී මම මේ පැත්තක නිකන් පොඩියට අඳින්නම් ඌනනේ එකේ තිබ්බ සෛලය මෙහෙම ඌනනේ එකේ යෝග කලා තලය මෙහෙම තිබ්බේ. ඕම් ඔය යෝග කලා තලයට ලම්බක දිශාවකට තමයි ඌනනේ දෙකේ යෝග කලා තලය සකස් වෙන්නේ. අන්න ඒක වැදගත්. එතකොට මෙන්න මේ ඌනනේ දෙකේ යෝග කලා තලයට තමයි දැන් මේ වර්ණ දේහ දෙක සම්බන්ධ කරන්න මේ පෙළ ගස්සන්න හදන්නේ. එතකොට මේ ඌනනේ දෙකේ යෝග කලා තලය ඌනනේ එකේ යෝග කලා තලයට හරියටම ලම්බකයි. ඕක හරි වැදගත්. ඕක මතක තියාගන්න. එතකොට දැන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙහිමයි සෙට් වෙන්නේ. එතකොට තරකු දැන් කේන්ද්‍රිකා දෙක මේ පැත්තේ තියෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ ද්‍රව කියලා ගත්තාම දැන් කේන්ද්‍රිකා දෙක මේ පැති දෙකට තමයි සෙට් වෙලා තියෙන්නේ. හරිද? එහෙම සෙට් වෙලා තියෙන්නේ. එතකොට මේ ඊතල දෙක මෙතනදී මේ දෙපැත්තට දානවට වැඩිය සාධාරණයි. එකක් මේ පැත්තට එනවා අනිත් එක මෙහෙම වටෙන් ගිහිල්ලා මෙතෙන්ට එනවා. ඒ වගේ එකක් නෙවෙන්නේ. මේක මේ පහළට යනවා මේක වටෙන් ගිහිල්ලා මේ පැත්තට සෙට් වෙනවා. එහෙම වෙන්නේ. දැන් එහෙම වුණාම මේ විදිහට තමයි කේන්ද්‍ර දේහ දෙක පේන්නේ. එතකොට මෙහෙම තමයි දැන් මේ දෙක යුගලණය වෙලා තියෙන්නේ මේ යෝග කලා තලය මත. ඔන්න නිල් පාට එක දැන් අවතරණය වෙලානේ තියෙන්නේ. එහෙනම් මේකේ රතු පාට කෑල්ලක් මෙහෙම අපිට පේන්න තියෙනවා. ඊට පස්සේ වෙන කළු පාට එක. කළු පාට එක අවතරණය වෙලා තියෙන්නේ. ඒකට කොළ පාට කෑල්ලක් දැන් මෙහෙම සෙට් වෙලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න දැන් මේකේ බලන්නකෝ දැන් මම මේ ඇඳලා තියෙන විදිහට මේ රතු පාට කෑල්ල මේ පැත්තට ගිහිල්ලා කොළ පාට කෑල්ල මේ පැත්තට ගිහිල්ලා. ඕක මේ හිතාමතා කරන දෙයක්ද නැහැ. ඕවා වෙන්නේ අහඹු ලෙස. ඕන්න රතු පාට කෑල්ලයි කොළ පාට කෑල්ලයි දෙකම මේ පැත්තෙම තියෙන්නත් පුළුවන්. ඕක අහඹු ලෙස තියෙන්නේ. ඕක අපි ප්‍රවේණියේදී වැඩි දුරට කතා කරනවා. ඔන්න ඔය විදිහට සකස් වෙලා තියෙනවා. එතකොට මේකේ ඔන්න තර්කු ශුද්ධ නාලික ඇවිල්ලා මේ පැත්තට මෙහෙම සෙට් වෙලා තියෙනවා. මෙන්න මේ පැත්තට ඇවිල්ලා මෙහෙම සෙට් වෙලා තියෙනවා. මෙතන තර්කු ශුද්ධ නාලික ඇවිල්ලා ඔහොම සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන තර්කු ශුද්ධ නාලික ඇවිල්ලා මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මේ දෙකත් එක්ක සම්බන්ධ නොවුණු තර්ක ශුද්ධ නාලිකා මේ දෙපැත්තේ ඉඳලා එන තර්ක ශුද්ධ නාලිකත් එක්ක අපි කියනවා අන්තර් ක්‍රියා කරනවා. ඔය විදිහට සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ සෛලයේදී කොහොමද හැදිලා තියෙන්නේ? මෙන්න මේ විදිහට ඔන්න රතු පාට එක ඔන්න දැන් ඒක අවතරණය වෙලා තියෙන්නේ. ඒකේ නිල් පාට කෑල්ලක් සෙට් වෙලා තියෙනවා. අවතරණය වෙච්ච කෑල්ල.
ඊට පස්සේ කොළ පාට එක සෙන්ට්‍රොමියරයෙන් හිම හරියටම මැද තියෙනවා. ඒකේ කළු පාට කෑල්ලක් සෙට් වෙලා තියෙනවා. ඔව්. ওই විදිහට තියෙනවා. දැන් මේකේ නිල් පාට කෑල්ලයි කළු පාට කෑල්ලයි මේ ද්‍රවයේ පැත්තේ. අර පැත්තේ එහෙම අවතරණය වුණු කෑලි එකක්වත් නැහැ. ඕක ඔහොම සකස් වෙන්නේ අහඹු විදිහට. හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඕනනම් ඕක ඔහොම නැතුව නිල් පාට කෑල්ල මේ ද්‍රවයේ තියෙන්නත් පුළුවන්. නිල් පාට කෑල්ල මේ ද්‍රවයේ තිබිලා කළු පාට කෑල්ල මේ ද්‍රවයේ තියෙන්නත් පුළුවන්. නැත්නම් නිල් පාට කෑල්ලයි කළු පාට කෑල්ලයි දෙකම මේ ද්‍රවයේ තියෙන්නත් පුළුවන්. ඒක අහඹුයි. ඒ කොහොම හරි ක්‍රමයකට වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඒක අහඹු විදිහට වෙන්නේ. ඒක හිතාමතා කරන දෙයක් නෙමෙයි. මම මේ විදිහට අඳින්න කැමති හින්දා තමයි මම මේ විදිහට ඇඳේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ මේකට මොනවද අඩුපාඩු දැන්? ඔව්. කේන්ද්‍ර දේහ දෙක තියෙනවා මෙහෙම. මේ පැත්තේ කේන්ද්‍ර දේහය මෙහෙම තියෙනවා. හරිද? දැන් මේකේ තුරුව පෙන්වන්න බෑ. තුරුවක් තියෙනවනේ තුරුව. සෛල ප්ලාස්මා පටලයේ පැත්ත හැදිලා තියෙන තන්තු ටික. මේකේ තුරුව කොහොම ශුද්ධ නාලිකා ගිහිලා සෙට් වෙනවා. මෙන්න මේක මේ පැත්තට සෙට් වෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා මේකට සෙට් වෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා මේකට සෙට් වෙනවා. එහෙම වර්ණ දේහ වලට සෙට් වෙච්ච නැති ඒවා දෙපස ඉඳලා එන ශුද්ධ නාලිකත් එක්ක මෙහෙම අන්තර් ක්‍රියා කරනවා. ඒව ඕන වෙන්නේ මේ සෛලය දිගින් වැඩි කරන්න. අන්න වැඩි. ওই විදිහට තමයි තියෙන්නේ. දැන් ඉතින් සරලයි. වියෝග කලාවට ගියාට පස්සේ ওই දෙක වෙන වෙන එකනේ වෙන්නේ. ඔන්න වියෝග කලාවට ගියා. මෙන්න යෝග කලාතලය. මෙන්න වෙන වෙන වර්ණ දේහ දෙක. දැන් අර අනූනන විභාජනයේ වගේම වර්ණ දේහ හාංශය බැගින් තමයි දෙපැත්තට වෙන් වෙලා ගමන් කරන්නේ. දැන් ඌනනේ එකේදී නම් දෙපැත්තට ගියේ වර්ණ දේහය බැගින්. හරිද? ඌනනේ දෙකේදී දෙපැත්තට යන්නේ වර්ණ දේහ හාංශය බැගින්. වර්ණ දේහය බැගින් නෙමෙයි. මොන වෙනස්කම් හරි ඕවා අර සංසන්දනාත්මකව ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ මේ පැත්තේ නවතරණය වෙලා හැදුණු කොළ පාට කෑල්ල. ඔන්න ඔය විදිහට දෙපැත්තට වෙන් වෙලා යනවා. නේ කේන්ද්‍ර දේහ දෙක. ඔන්න වැඩි. දැන් මොකද වෙන්නේ? ඔන්න දෙපැත්තට වෙන් වෙලා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වගේම පහල එකත් අපිට අඳින්න පුළුවන්. ඔන්න වැඩි. එතකොට සෛල දෙකේම මෙන්න මේ විදිහට වියෝග කලාවේදී දෙපැත්තට වර්ණ දේහ වෙන් වෙනවා. බාන්න එතන අර අවතරණය වුණු තැනුත් එක්ක තමයි ලස්සනට ද්‍රව දෙකට ගමන් කරන්නේ. රයිට්. අන්ත කලාවේදී කොහොමද වෙන්නේ? දැන් මේ සෛලය දික් වෙනවනේ මේ තර්ක තන්තු වල මේ අර දෙපැත්තත් එක්ක අන්තර් ක්‍රියා කරන වර්ණ දේහ වලට බැඳිලා නැති තර්ක තන්තු වල ක්‍රියාකාරී දෙන්න මේක දික් වෙනවා මෙහෙම. කොහොම සෛලය දිගටි වෙනවනේ දැන් දෙපැත්තට බෙදෙන්න එපා. ඊට පස්සේ එක පැත්තක න්‍යෂ්ටිය හැදිලා ඉවරයි. න්‍යෂ්ටිකාව හැදෙනවා. අනිත් පැත්තෙත් න්‍යෂ්ටිය හැදෙනවා. න්‍යෂ්ටිකාව හැදෙනවා. හරිද? දැන් මෙතෙන්ට මේ දෙපැත්තට ආපු වර්ණ දේහාංශ විබහුව අව්‍යවීකරණය වෙලා එහෙම ක්‍රොමැටින් විදියට තමයි දිස් වෙන්නේ. හැබැයි මේක පැහැදිලි කරන්න ඕන හින්දා මම ඒක මෙහෙම වර්ණ දේහාංශ විදියට ඇඳලා පෙන්නනවා මෙහෙම. හරි? ඔන්න එක න්‍යෂ්ටියක තියෙන වර්ණ දේහ ඔන්න ඊළඟට එහා පැත්තට ගියාම ඔන්න එක සෛලයක් වෙන අනිත් සෛලයේ තියෙන විදිය. මේ ලොකුවට තියෙන න්‍යෂ්ටිය මැද ඔය තියෙන පොඩි තිත වගේ ඩොට් එක වගේ පාට කරලා තියෙන න්‍යෂ්ටිකාව. ඔන්න අවසානයේ අන්ත කලාවේදී වෙච්ච එක. දැන් අන්ත කලාව දෙක ඉවරයි. අන්ත කලාව දෙකෙන් පස්සේ මොකද වෙන්නේ? සෛල ප්ලාස්ම විභාජනයක් වෙලා අර අපි කලින් කතා කරා වගේම සත්ත්ව සෛලවලදී නම් ભેදන ඇලියක් හැදිලා මේ සෛල දෙකෙන් බෙදිලා සෛල හතරක් විදියට වෙන් වෙනවා. එහෙම තමයි ඌරණයේ අවසානයේදී සෛල හතරක් නිර්මාණය වෙන්නේ. ශාක සෛලයක නම් සෛල ભેදන ඇලිය හදන්න බෑනේ. සෛල තලයක් හදලා ඊට පස්සේ ආය ශාක සෛල හතරක් විදියට සෛල හතර වෙන් වෙනවා. එතකොට හොඳට බලන්න දැන් මේකේ මට පෙන්වන්න ඕනේ දේ මම මේ පාට පාවිච්චි කරන්නත් හේතුව දැන් මේ න්‍යෂ්ටියට මෙන්න මේ න්‍යෂ්ටියට සමාන ප්‍රවේණික සංයුති තියෙන න්‍යෂ්ටි කීයක් මේ න්‍යෂ්ටි හතර ඇතුලේ තියෙනවද? එකක්වත් නැහැනේ මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රවේණික සංයුතිය තියෙන මේ න්‍යෂ්ටියට විතරයි. මේකේ දිග නිල් පාට එකක් තියෙනවා. කළු පාට එකක පැත්තකට කොළ පාට පොඩි කෑල්ලක් සෙට් වෙලා තියෙනවා. ඒ වගේ න්‍යෂ්ටි මේක විතරයි තියෙන්නේ. මේ හතරේ වෙන කිසිම එකක් නැහැ මේ වගේ. එතකොට මේකෙත් එහෙමනේ. මේ වගේ තියෙන
සංකලනයක් තියෙන න්‍යෂ්ටි වලට මේක විතරයි තියෙන්නේ. මේ වගේ තියෙන ප්‍රවේණික සංකලනයක් තියෙන න්‍යෂ්ටි වලට මේක විතරයි. මේ වගේ ප්‍රවේණික සංකලනයක් තියෙන න්‍යෂ්ටි වල තියෙන්නේ මේක විතරයි. එහෙනම් බලන්න මේ සෛල හතරම එකිනෙකාට වෙනස්. ඔය සෛල හතරම එකිනෙකාට වෙනස්. සහ ඔය සෛල හතර මාතෘ සෛලයට වඩාත් කොහොමත් වෙනස්. මොකද මාතෘ සෛලයේ මාතෘ සෛලය කියලා කියන්නේ ද්විගුණ සෛලයක් තිබ්බේ. ඒ කියන්නේ වර්ණ දේහ දැන් අපි මෙතන කතා කරොත් එහෙම වර්ණ දේහ මාතෘ සෛලයට වර්ණ දේහ හතරක් තිබ්බා. එතකොට වර්ණ දේහ සංඛ්‍යාවක් දැන් මේකට එනකොට අඩක් වෙලා තියෙනවා. දැන් මේ හැම එක සෛලයකටම වර්ණ දේහ දෙක ගානේ තමයි තියෙන්නේ. එතකොට මාතෘ සෛලයට වැඩිය මේ සෛල කොහොමත් වෙනස් සහ මේ දුහිතෘ සෛල හතර එකිනෙකාටත් වෙනස්. එකිනෙකාට වඩා වෙනස්. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඌනනේ වැදගත්කම. අනූනනයේදී නම් අනූනන සෛල විභාජනයෙන් බෙදුනට පස්සේ හැදුන දුහිතෘ සෛල දෙකම මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සමානයි. හැබැයි අනූනන විභාජනයේදී සෛලයේ බෙදිලා හදන දුහිතෘ සෛල හතර මාතෘ සෛලයට වඩා කොහොමත් වෙනස් සහ ඒ දුහිතෘ සෛල හතරත් එකිනෙකාට වඩා වෙනස්. පැහැදිලිද? ඔන්න ඕක වැදගත්. මේක ඕනනම් ෂෝට් නෝට් එකක් විදිහට ඇඳ ගන්න පුළුවන්. ওই විදිහට අදිද්දි පාට පාවිච්චි කරලා ඇඳ ගන්න අවශ්‍යයි නම් නම් කරගත්තත් කමක් නැහැ. මම නම් කරලා නැහැ. පැහැදිලි කරගෙන ගියේ හින්දා. ඔන්න ඕක තමයි ඌනන සෛල විභාජනයේ කතන්දරේ.